ඈ මාමා මොකද මාමා උනේ මේ මට? ඕ මේ යටින්නේ තිබ්බේ? මේ මෙතන පල්ලේ නේද මම පාර තිබ්බේ? ඔව්. ඔව්. පාර තිබ්බේ. එතකොට මේ ඔක්කොම ආපු පස් කියන්නේ පට්ට පස් කන්දන් ඇවිල්ලා තියෙන මෙතන නැවතිලා තියෙන මෙතනත් මේ මහ ලොකු මේවා ගත්ත තිබ්බේ නෑ ඔය ගම්මිරිස් අරම තිබ්බේ මේවා ගම්මිරිස් නෙත් තිබ්බේ ආන් අර වගේ තිබ්බේ සුද්දා දැන් ඉතින් මේ වැස්සට සුවර්ණ ඇති ඊළඟට නේද අර මැද ටික විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. දැන් මේ නිකන් පස්නේ දින එක වැස්සට ඉතින් හොදලා යනවා පල්ලෙහාට ඊට පස්සේ. ඔයාලා මේ ගියත් තිබෙනවා? මේ ගාති තිබෙන. අර ඇවිල්ලාද? ඒ උඩහ තිබ්බේ. උඩ තිබ්බේවනේ. හතර දෙනෙක් මරුණා කියවනේ. අර ටික. ඈ? පල්ලෙහාට ටික. අනිත් ටිකේ. මේකෙන් එහා ටිකක් තියෙනවා. එහා ටිකේ අපි දැන් පාස් කරලා ආවේ. ඒකේ ගොඩ ගත්තේ නැද්ද හතරද? කොහොමද දන්නේ තාම හතර දෙනෙක් නායකලා මම කියන්නේ කවුරු ගොඩ ගත්තද කියලා දන්නේ. මේ ටික කෝවිල් කන්දද මාමා? කෝවිල් කන්දනේ? මේක කොහෙද කන්නේ? ඔය මර්කේ කන්ද බෑවම එහා පැත්තට. එහා පැත්තේ මොකුත් වෙලා නැහැ. මේ පැත්තට තමයි අවිල්ලා තියෙන්නේ ඔක්කොම නේ. ඔක්කොම මෙහෙට අවිල්ලා තියෙන්නේ. හරිනයි ගැලවිච්ච විදිහට යන්න උන අර පැත්තටනේ. ඊට මෙහෙට අවිල්ලා තියෙන්නේ. මේ පැත්තෙන් කන්දනේ. මේ දැන් අර අලුත් පස් වගේ තියෙන්නේ ඊයේ එහෙමත් ගැලවිලා ඉලාද? අර පස් මේ වතුර පාර දිනනේ. ඔව්. මෙතන ඉඳලා ඇලක්. ඔව්. ඒ ඇලේ මේ වතුර එනකොට මේවා පස් ඒ දිහේ වැටෙනවා. ඒකයි. මම හිතුව බැකෝ එකක් අතුරට ගන්න බෑනේ මොකක් කරන්න බෑ නේද? කවදා ගන්නද? ඔයාලා කිව්වද මෙතෙන් ඉස්සරහද? මේ අර පාර යන්න ඕනේ. අර පාර දිනේ පාර තමයි තියෙන්නේ. ආ ඒ තිබ්බ පාරනේ. ඔව් ඒ පාර ඕම් ඔය පල්ලෙන් තියෙන්නේ. ආ හොම තිබ්බේ. ඒතර ඔයා මෙතන එහා පැත්තේ තින්නේ? අපි උතරින් ඇවිල්ලා අතින් පල්ලෙහාට යන්න ඕනේ. ඒතකොට මේ යන්න ඉතින් අපහසුයි දැන් නේද? යන්න අපහසු. මේවා කොහොම කවදා අර හදාගන්නද? පැත්තෙන් ගම්පොලට ගියා කියලා අතර කාවක් තියෙනවා. ආ ගම්පොලට ගියා කිව්ද? ඒ යන්න වාහන යන්න බෑනේ. මෙතනින් හන්දියෙන් දාලා යන්න පුළුවන්. මේ ගලක් විතරයි තියෙන්නේ. පස් කණ්ඩ ඇවිල්ලා නේ මේ වගේ. ආ මේ වගේ මොකුත් නැහැ. නෑ නෑ නෑ. එතන ගලක් වැල පාර මැද. පාර මැද තියෙන්නේ. මේ මෙතන කඩයක් තියෙනවා. ඒ කඩෙන් ගානේ උඩහට ගියා. මේ පස් කණ්ඩ ඇවිල්ලා නේ. දෙකට මෙතන එන්න මේ පස්සෙන් දීකයි. රෑ ඇවිල්ලා තින්නේ. පාන්දර. පාන්දර 5යි 5:40 ඇවිල්ලා. 5:40යි? ඔව්. ඒ කියන්නේ අපි ඉන්නේ අර එහා කන්දේ ඉන්නේ අපි. ඈ මට ඇහුණා සද්දේ. ආ එහෙමද? මේක රිලව් කෑ ගාව කවුද මිනිස්සෙක් කෑ ගාව නැහුණා. මං හිතා ගත්තේ උදේ පන්දු ෆ්ලයිට් එකක් එනවා කියලා. එදා ඒ දවස් ටික දැන් එතකොට අර කලින් අර ටික ඇවිල්ලා තිබ්බේ නෑනේ. මේ දෙකම එකපාර ඇවිල්ලා තින්නේ. කලින් ආපු අය. නෑ මං කියන්නේ මේ දැන් මෙතන එකයි අතන එකයි තියෙන්නේ. දෙකම එකපාර ආපුවා. අර පැත්ත ඉස්සරහට ටිකක් ආවා. හා හා හා. එහා පැත්තේ කෑල්ලේ. හා. ඒක ටිකක් ඉස්සරහ ඇවිල්ලා තියෙනවා. ඒක දවල් ඇවිල්ලා තින්නේ. ඔව්. මේක තමයි උදේ පාන්දරයි කියන්නේ. මේ ඔක්කොම උඩ ඉඳලා. මේක තනිකර බෝල ගල් ඇවිල්ලා තින්නේ ඔක්කොම නේද? ඔය ගල් මෙහෙ තිබ්බනේ අර මුදුනේ තිබ්බ ගල්. මුදුනේ තිබ්බ ගල් නේ. ආ මුදුන. පාරක් වෙන ඈ? තිබ්බ ලීමෝලක්. උඩ? ඔය හරි. ඇයි ඕකේ මේ පාරනේ අර පැත්තෙන් නේද යන්න තිබ්බේ? නෑ නෑ මෙහෙන් ගිහලා මේ මෙලෙබ්බ මේ කොල්ල කන්දේ. ආ කෝවිල් කන්දේ. අර හරිය තිබ්බේ. ඔය කෝවිල් කන්දේ උඩ කඩයක් එම තියෙනව නේද? ලොකු කඩයක් මේ පැත්තම උත්තර නැද්ද? ඒ පැත්ත මොකක්ද මේ මෙතන ආපු ඔය පාර කෙල්ල තියෙන්නේ. මේකෙත් පාර තිබ්බද? ඔව්. උඩට පාර තිබ්බ. මේ පැත්තෙන් ගිහලා උඩින් යන්න නේ. උඩින් යන පාර. ලීමෝලක්ම තිබ්බයි. ඒ ලීමෝලේ ඔක්කොම ගලවලා තියෙන්නේ. පුදුම වතුර පාරක් නැවිලා දෙන හිතා ගන්න බෑනේ මෙච්චර වතුර පාරක් කොහෙන්ද අප්පා ඉස්සර ආවේ නෑනේ මේ පොඩි යලක් නේ තිබ්බේ නේද? සුභාව ධර්මයේ ඉතින්. ඒකස් තිබිලා තියෙන මේ තියෙන්නේ. ඒකක් නම් උඩා තිබ්බේ ඒක. උඩාට මේ යල්ලා තින්නේ. මේ තේ වලට තමයි හුඟක් ගැලලා තින්නේ නේද? අනමන ඩොනමයිටුයි කේස්. අපි යන්න දෙනවා. හා හා මාමා. එන බුදු සරණයි. යන්නයි. ඉතින් මේ කල්ලේ පාර කිව්වා පාර. අර ඔව්නේ. ගානේ මතුවලා තියෙන්නේ. ඕක මෙතන අර තියෙනවානේ. ඔව්. ඒ අලගයි මෙහෙ වංගු ඇවිල්ලා මේ ගයිලා ඔහම යන්න දෙපා. පල්ලේ. ඔව්. වංගු දෙකක් මෙතන තිබ්බි. දැන් නම් වංගු දෙක නෑ වගේ අර කොන්ක්‍රීට් ටිකේ තියෙන පල්ලේ නේද? ඔව්. පරිස්සමෙන් යන්න අප්පෝ ඔය යනකොට. වැස්ස වෙලාවට මං කිව්වේ. ස්වාභාවික විපත් කියන්න බෑ මේවට. බෑ. මාන්සියෙන් හදාගත්ත ගෙවල් දොරවල්. මාන්සියෙන් හදාගත්ත පාරවල් කුඹුරු ඉඩකඩම්. අර මාමා කියා වගේ කෝවිල් කන්දක්
නෑ. උන් අපිත් එක්ක කතා කරමු මාම යනවා. අන්න එතනින් එහාට තමයි පාර තියෙන්නේ. අපි යන් කලින් අපි බලලා ආපු ටික බලන්න. ඔව්. කෝටි කීයක් වටින ගෙයක්ද? ඇත්තටම හිතා ගන්න අමාරුයි. බැලූ බැල්මට අපි දැන් ඉන්න තැනත් හරි ඩේන්ජර් වගේ. අහස කළු කරලා තියෙන්නේ වහින්න වගේ. වැස්සොත් නම් වැහි වතුරටත් මේ ටික ආයෙ පල්ලට එයි වගේ. ඉක්මනට යන් හැබතුවා. මාවනෙල්ලේ තියෙන ලස්සනම පැත්තක් අපි මේ දකින්නේ. අර පේන්නේ අපිට ඈතින් උතුවන් කන්දේ සරදියල් කල. එතකොට මේ ඉස්සරහෙන් පේන්නේ ඔය උතුවන් කන්දේ සරදියල් කලට ඉස්සරහෙන් පේන්නේ කඩුගන්නාව කන්ද. කඩුගන්නාව කන්දට මේ පැත්තෙන් පේන්නේ මේ ගණේ තැන්න ප්‍රදේශයටම අයිති කන්ද. ඒ කන්දේ මේ පැත්තේ බෑවුම තමයි ඔය කෝවිල් කන්ද උඩ ඉඳලා ගැලවිලා ඇවිල්ලා තියෙන එක පැත්තක්. කුරුඳු හදලා තියෙනවා. තනිකර මේ ටික කුරුඳු තියෙන්නේ. අර පල්ලෙහාට යනකම් අර අපි දැන් ඉස්සෙල්ලා පෙන්නපු ටික පල්ලට යනකම්ම තියෙනවා. ගැලවිලා ගියපු එක. මේ දැන් අපි යන්නේ නායක ගියපු එකේ මැද කොටසේ. ඒ කියන්නේ මැද කොටස කියන්නේ ඉතුරු වෙලා තියෙන කොටස. මේක වී හැලියට තමයි ගිහිල්ලා තියෙන්නේ. උඩින් එක තැනකින් පටන්ගෙන දෙකට බෙදිලා තමයි නාය ගිහිල්ලා තියෙන්නේ. එතකොට අපි දැන් අර ඉස්සෙල්ලා පෙන්නපු කෑල්ල එක පැත්තක්. මේ අපි දැන් ආපහු එනවා. අපි ආපහු බයිසිකලේ දාලා ගියේ අර පේන ජිප් එක ගාව. එතකොට මේ තියෙන ඉස්සරෝම එනකොට බලන්න එනකොට ගණිතෙන් පැත්තට එනකොට ඔය කට්ටිය එනකොට හම්බෙන කෑල්ල. මේ පැත්තෙන් තමයි පළවෙනියට ගැලවිලා ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ එහා පැත්තෙන් ගිහලා තියෙන එහා පැත්තේ ලොකු පස්කන්දක් තියෙනවා. මෙතනත් පස්කන්දක් නැතුවම නෙවෙයි. මෙතන ලොකු හැරීමක් එක්ක තමයි පල්ලෙහා වෙලට යනකම් නාය ගිහිල්ලා තියෙන්නේ. හිතා ගන්න අමාරුයි. ඉතින් අර අපි වීඩියෝ එකක් කරලා ෆෝන් එකකට දැම්මම වගේ නෙවෙයි. ළඟට ආපුවම තමයි තේරෙන්නේ කොච්චර ලොකු පරාසයක්ද කියලා. මෙතන මේ ගැලවිලා ගිහිල්ලා තියෙන්නේ, වලක් කැරලා තියෙන්නේ. දුර ඒ ගාන එක හිතා ගන්න අමාරු තරම්. ඇත්තටම පියවිය හැට අපිට විශ්වාස කරන්න බැරි තරම් මේක ගැලවිලා ගිහිල්ලා තියෙනවා. මං හිතන විදිහට අර මුලම මං ඔකට zoom කරලා පෙන්නන්නම්. අර මුලම ගැලවිලා තියෙන තැන ඉඳලා මෙතෙන්ට මට පේන විදිහට සාමාන්‍යයෙන් ඒ ආපු දුරත් එක්ක බලුවම කිලෝමීටරයකට වැඩි දුරක් වගේ තියෙනවා වගේ මට හිතෙන විදිහට. ඒ සම්පූර්ණ පස් කන්දම ගැලවිලා ඇවිල්ලා තියෙනවා. ගල මතුවෙන්නම ඔකට පේනවා ඇති මෙතන මේ වතුර පාරත් එක්ක ගල මතුවෙලා තියෙනවා. ඒ කියන්නේ පස් නෑ වගේ. ඒ පස් ටික ඔක්කොම තමයි මේ දෙපැත්තට ගොඩ ගහලා තියෙන්නේ. මේ පැත්තට එකයි අර පැත්තේ පස් කන්ද ගොඩ ගහලා හැම්ම තියෙනවා. ඒතර මේ තමයි අර මිනිස්සු සාමාන්‍යයෙන් ගමනාගමනය කරපු පාර මේ ටික. අර තියෙන්නේ පාර, බස් ගියපු පාර. එතනින් එහාට පල්ලටත් ඒ විදිහට මේ ලයිට් කම්බි එහෙම තියෙනවා. මේ තියෙන ලයිට් කම්බි එහෙම ලයිට් කම්බි පාරට යට වෙලා. ඒතකොට මෙතනින් එහාට සම්පූර්ණ අර වෙලට යනකම් මෙතන මං උඩ ඉඳලා මෙතෙන්ට කිලෝමීටරයක් වගේ කියලා කියපුවාම මෙතන ඉඳලා වෙලට යනකොට සාමාන්‍යයෙන් තියෙනවා කිලෝමීටර භාගයක් විතර මට පේන විදිහට. හිතා ගන්න අමුතරන් ලොකු පරිසරයක් විනාශ වෙලා තියෙන ලොකු ගොඩක් අපිට ආරංචි විතර මාමා කියපු විදිහට නම් 4 දිනක් නැති වෙලා කියලා කිව්වා. නැති වෙලා හරි මේකේ යට වෙලා හරි ඒ ගැන හිත තොරතුරක් තේ ගන්න හම්බුනොත් මම මේකට දාන්න වීඩියෝ එකට. මේ තාම නහයට තොරතුරක් ගන්න කෙනෙක් හම්බුන්නේ නැහැ. ඕන් ඕකයි ගණේ තැන්න කෝවිල් කන්දේ තත්ත්වය. මේ නායෙන් පස්සේ මෙතෙන්ට ආපු වතුර පාර. මීට කලින් ওই චූටි 12 පාරක් වගේ ගිහලා තිනවනේ. දැන් සාමාන්‍යයෙන් ඉතින් සාමාන්‍ය වතුර පාරක් යනවා. දැන් නම් ටිකක් අඩුයි කියලා තමයි මේ කට්ටිය කියන්නේ. ඒත් අද අහස දිහා බලපුවම කළු කරලා තියෙන්නේ. වහී වගේ. වැස්සොත් මේක තව ඉදිරියට චුට්ටක් මේ තියෙන පස්සේ මේ අයි කියලා තමයි කියන්නේ. අනිත් තැන් වල මිනිස්සු ගොඩක් අයින් කරලා තියෙන්නේ. මිනිස්සු ටික අයින් කරපු නිසා නම් බය වෙන්න දෙයක් නැහැ. උනාට ඉතින් දීපල තියෙනවත් මිනිස්සු මේ ගොඩාක් දේවල් තියෙනවා. හරියනම් channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු.